ආයුබෝවන් අද අපි සූදානම් වන්නේ ලග්න චක්‍රයේ 6 වෙනි ලග්නය වන බුද්ධිය සහ සංනිවේදනයට අධිපති වෘධගහයා පාලනයේ යටතේ පවතින කන්‍යා ලග්න හිමියන්ගේ 2026 මැයි මාසයේ ග්‍රහචාරිකාව පිළිබඳ සවිස්තරාත්මකව කතා කරන්නයි. කන්‍යා ලග්නය කියන්නේ පෘථිවි ධාතුවට අයත් රාශියක්. ඔබ සහජයෙන්ම ඊතා ක්‍රමවත් ඕනෑම වැඩක් සියුම්ව විග්‍රහ කරන පිරිසිදුකමට සහ පිළිවෙලට උපරිමයෙන්ම ලැබි පිරිසක්. 2026 මැයි මාසය කියන්නේ කන්‍යා ලග්න හිමියන් වන ඔබට ඔබගේ හැකියාවන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ප්‍රතිඵල නෙලාගත හැකි මාසයක්. පසුගිය කාලයේදී ඔබ මුහුණ දුන් අවිනිශ්චිත තත්ත්වයන් සහ මානසික ව්‍යාකූලතා මේ මාසයේ පහව යනවා. විශේෂයෙන්ම මැයි මාසයේ සිදුවන ග්‍රහමාරු කිහිපයක් ඔබේ රැකියාවට, අධ්‍යාපනයට සහ මූල්‍ය තත්ත්වයට බලපාන්නේ කොහොමද කියලා අපි දැන් මේ වීඩියෝවෙන් විස්තරාත්මකව බලමු. කන්‍යා ලග්න හිමියනි, මේ මාසයේ ග්‍රහ දෙස බැලීමේදී පෙනී යන්නේ ඔබේ ලග්නාධිපති බුධග්‍රහයා ඊටමත් කාර්යබහුලව ගමනක යෙදෙන බවයි. මාසයේ මුල් භාගයේදී රවි ග්‍රහයා ඔබේ අටවැන්නේ ගමන් කිරීම නිසා යම් යම් බාධා සහ ප්‍රමාද වීම ඇතිවිය හැකි වුණත් මැයි 14 වෙනිදා රවි ඔබේ නවවැන්නට හෙවත් භාග්‍ය ස්ථානයට පැමිණීමත් සමග ඔබේ වාසනාවේ දොරටු විවෘත වෙනවා. වැදගත්ම සිදුවීම වන්නේ ගුරු ග්‍රහයා ඔබේ දවැන්නේ හෙවත් කර්ම ස්ථානයේ ගමන් කිරීමයි. මෙයින් අදහස් කරන්නේ රැකියාව සහ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමට දේව ආශිර්වාදයේ හිමිවන බවයි. සෙනසුරු ඔබේ හත්වැන්නේ ගමන් කරන නිසා හවුල්කරුවන් සමග සහ විවාහ සහකරු සමග කටයුතු කිරීමේදී මදක් ඉවසිලිවන්ත විය යුතුයි. නමුත් නවවැන්නේ සිකුරු බලවත් වීම නිසා දුර බැහැර ගමන් සහ මූල්‍ය ලැබීම් වලට ඉතාමත් සුබ කාලයක් උදා වෙනවා. කන්‍යා ලග්න හිමියන්ගේ රැකියා අංශ මැයි මාසයේ ස්ථාවරත්වයක් ගමන් කරනවා. වෘත්තීය ගෞරවය ගුරු දහවැන්නේ සිටීම නිසා රැකියා ස්ථානයේ මෙතෙක් නොලැබෙනු පිළිගැනීමක් ලැබෙනවා. විශේෂයෙන්ම ඔබ උපදේශන ගුරු වෘත්තීය නීති හෝ මූල්‍ය ශාස්ත්‍රවල නිරත වෙනවා නම් මේ මාසයේ ඉතාමත් සාර්ථකයි. තාක්ෂණික සහ මිනුම් කටයුතු ඔබ ඉංජිනේරු හෝ දත්ත විශ්ලේෂණ ශාස්ත්‍රයේ ඉන්න අයෙක් නම් ඔබේ සියුම් නිරීක්ෂණ සහ නිවැරදි සැලසුම් විශාල ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීමට හැකි වෙනවා. රැකියා මාරුවීම වඩාත් හොඳ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයට මැයි 18න් පසු කාලය ඉතාමත් සුබ පණිවිඩ ලැබීමට ඉඩ තිබෙනවා. අලුත් රැකියාවේ වැටුප සහ වරප්‍රසාද පෙරට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇත. උසස් නිලධාරීන්ගේ සහාය නවවැන්නේ රවි සහ සිකුරු සිටීම නිසා ඔබේ උසස් නිලධාරීන්ගෙන් හෝ රාජ්‍යාංශයේ ඔබට අවශ්‍ය පහසුකම් සහ අනුමැතීම් ඉතාමත් ලේසියෙන් ලබාගත හැකි. ව්‍යාපාර සහ ස්වයං රැකියා ව්‍යාපාරික කන්‍යා ලග්න හිමියන්ට මැයි මාසයේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට සුදුසුම කාලයයි. ව්‍යාපාරික වර්ධනය ඔබ දැනට කරගෙන යන ව්‍යාපාර නවමාවතකට යොමු කිරීමට සම්පත් මේ මාසයේදී හිමි වෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාල ආශ්‍රිත ව්‍යාපාර කරන අයට පාරිභෝගික ආකර්ෂණයද ලැබෙනවා. විදේශ සම්බන්ධතා අපනයන හෝ ආනයන ව්‍යාපාරවල නිරත වෙන අයට විදේශ සමාගම් සමග නව ගිවිසුම් ලැබීමට මැයි මාස 20න් පසු කාලය ඉතාමත් සුබයි. ධනයේ ආර්ථිකය සහ මූල්‍ය ලැබීම ධනය ගැන කතා කිරීමේදී මැයි මාසයේ කන්‍යා ලග්න හිමියන්ට භාග්‍යවන්ත ලැබීම් පෙන්වන කාලයකි. අනපේක්ෂිත ලාභ නවවැන්නේ සිකුරු සිටීම නිසා පිය පාර්ශවයෙන් හෝ උරුමයෙන් ඔබට යම් ධන ලාභ ලැබීම් තිබෙනවා. මීට අමතරව ලොතරැයි ජයග්‍රහණයක් හෝ අතීතයේ කළ ආයෝජනයකින් ලාභ ලැබීමටත් වාසනාව පවතිනවා. අධ්‍යාපනය සහ විදේශ ගමන් කන්‍යා ලග්න හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ මාසයේ බුද්ධිය උපරිමයෙන්ම වැඩ කරන කාලයකි. උසස් අධ්‍යාපනය ඉංජිනේරු තාක්ෂණයේ තොරතුරු තාක්ෂණය හෝ විද්‍යාත්මක විෂයන් හදාරන සිසුන්ට මේ මාසයේ ඉතාමත් සාර්ථකයි. අසීරු විෂය කොටස් පවා ඉතාමත් ලෙහෙසියෙන් ග්‍රහණය කර ගැනීමට ඔබට හැකි වෙනවා. විදේශ ගමන් උසස් අධ්‍යාපනය හෝ රැකියා සඳහා විදේශගත වීමට උත්සාහ කරන අයට මැයි මාස මැදභාගයේදී ඉතාමත් සුබ පණිවිඩ ලැබෙනවා. ඔබේ වීසා සහ අනෙකුත් ලියකියවිලි සම්බන්ධයෙන් බාධක ඉවත් වන කාලයකි. පවුල ප්‍රේමය සහ සමාජ සම්බන්ධතා කන්‍යා ලග්න හිමියන්ගේ පෞද්ගලික ජීවිතය මැයි මාසය තුල මිශ්‍ර ඵල දෙනු ඇත. විවාහ ජීවිතය හත්වැන්නේ සෙනසුරු සිටීම නිසා සහකරු සමග සුළු මතභේද ඇතිවිය හැක. එම නිසා අනවශ්‍ය තර්ක වලින් වැළකී සිටීමත් ඉතාමත් හොඳ අවබෝධයක් ගොඩනැගෙනවා. ප්‍රේම සම්බන්ධතා තනිකඩායට තමන්ගේ ගතිගුණ වලට ගැළපෙන බුද්ධිමත් සහකරුවෙක් මුණගැහිමට ඉඩ තිබෙනවා. දැනට පවතින සම්බන්ධතා ස්ථාවර මට්ටමකට ගෙන යාමට මව්පියන්ගෙන් ආශිර්වාදද හිමෙනවා. සමාජ පිළිගැනීම ඔබ කරන සමාජ සේවයක් හෝ ඔබේ රැකියාව දක්ෂතාවය නිසා සමාජයේ ඉහළ පිළිගැනීමක් සහ ගෞරවයක් ඔබට හිමි වෙනවා.
සෞඛ්‍ය සහ මානසික සුවය. සෞඛ්‍ය ගැන බැලීමේදී මේ මාසය තුල ඔබ යම් සැලකිල්ලක් දැක්විය යුතුයි. සැලකිලිමත් විය යුතු රෝග. ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු, උදරයේ අසනීප හෝ මානසික වෙහෙස නිසා ඇතිවන හිසරදය ගැන සැලකිලිමත් වෙන්න. පිරිසිදු ආහාර සහ ජල ලබා ගැනීම ඉතාමත් වැදගත්. මානසික සහනය. ඔබ නිතරම සියුම් දේවල් ගැන සිතා මානසිකව පීඩා විඳින පිරිසක්. එම නිසා මේ මාසයේ භාවනා කිරීම හෝ සංගීතයට සවන් දී මගින් මනස සංසුන් කර ගැනීමට උත්සාහ කරන්න. රාත්‍රී නිින්ද ප්‍රමාණවත් ලෙස ලබා ගැනීම ඔබේ ක්‍රියාශීලී බවට අත්‍යවශ්‍යයි. වාසනාවන්ත වර්ණ අංක සහ වත්පිළිවෙත්. ඔබේ වාසනාව තවත් වැඩි කර ගැනීමට මේ දේවල් අනුගමනය කරන්න. වාසනාවන්ත වර්ණ කොළ පැහැය, ලා කහ පාට සහ සුදු පැහැය. වැදගත් වැඩවලට යන විට මේ වර්ණ වලින් යුත් ඇඳුම් ඇඳීමෙන් ඔබේ ජයග්‍රහණ සහතික කරගත හැකිය. වාසනාවන්ත අංක 5, 2, 7. අපල දුරු කර ගැනීමට සෑම බදාදා දිනකම උදෑසන විෂ්ණු දෙවියන්ට පූජාවක් පවත්වා ආශිර්වාද ලබා ගන්න. නිදහස් කළ නොහැකි කුරුල්ලන්ට හෝ කුඩා සතුන්ට ආහාර සහ ජලය ලබා දෙන්න. තමන්ට වඩා බාල සහෝදර සහෝදරියන්ට හෝ දිලිදු ළමයිට පොත්පත් හෝ අධ්‍යාපන උපකරණ දන් දෙන්න. ඉතින් කන්‍යා ලග්න හිමියනි 2026 මැයි මාසය කියන්නේ ඔබේ බුද්ධිය සහ සැලසුම් සගත බව නිසා ජීවිතේ ජය ගන්න ලැබෙන අපූර්ව මාසයක්. කලබල නොවි බුද්ධිමත්ව කටයුතු කරන්න. වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔබ සැමට වාසනාවන්ත අනාගතයක් වේවා. ආයුබෝවන්.